සුබ දවසක් හැමෝටම. ගොවිබීමේ තොරතුරු වලින් මම ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ නිසි ක්‍රමයකට බටු තවානක් දාගන්න ආකාරය ගැන තමයි අද විස්තර ගෙනල්ලා තියෙන්නේ. ඉස්සල්ලාම අපි මේ වගේ හිරු එළිය හොඳට වැටෙන ජලය බහින තැනක් අපි තෝරගන්න ඕන. ඉස්සල්ලාම ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ වගේ කොම්පෝස්ට් ගොම වැලි පස් එක සමාන ගොඩන් තුනක් අරගෙන හොඳට මික්ස් කරලා ඉවරලා අපි හදා ගන්න ඕන. ඊට පස්සේ අර මික්ස් කරගත්තකින් සාමාන්‍ය අඩි 3ක් පළල අඩි භාගයක් වගේ උස මීටර් 2.5ක් විතර දිගට අපිට වතුර දාන්න මේ වගේ කරගන්න පහසු ක්‍රමයකට සාමාන්‍ය කුඩා පාත්තියක් හදා ගන්න ඕන. ඕගොල්ලෝ පාත්ති දාන්න නැත්නම් පොලිතින් බෑග් වලට හෝ තවන් තැටි වලට දානවා නම් අර මික්ස් කරගත්තකින් ඒවට දාලා හදා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ කියන්නේ අපි බීජ හිටවන්න කලින් ඒ දිලීරනාශකයක් දාලා ඒ වගේ තියෙන දිලීර තියෙනවා නම් ඒව විනාශ කරලා සාමාන්‍ය ඒ කියන්නේ අපිට හොඳ නිරෝගී පැලයක් ලබා ගන්න ඒ විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි බීජ සිටවීම. ඒක සාමාන්‍ය සෙන්ටිමීටර් 5ක් 10ක් වගේ 5න් 10න් වගේ මේ තවානේ හරස් අතට ඉරි ගහගෙන යන්න ඕන. සාමාන්‍ය අඟල් භාගයක් විතර යට ඒකොල්ල ඒකට බීජ දාලා සාමාන්‍ය පොඩි පස් තට්ටුවක් දාන්න ඕන. ඊට පස්සේ සාමාන්‍ය මේකට අපි කොහොබත් කවලම් කරන්න තියෙනවා හොඳයි. මොකද මේකේ මේ වතුර කියන්නේ තෙතමනේ රඳා පවත්වා ගන්න අපිට ගොඩක් උදව් වෙනවා කොහොබත් වගේ කවලම් කරලා තියෙනවා. ඊළඟ කාරණාව තවන් අරත්තු කිරීම. ඒකේ සාමාන්‍ය දැන් මෙහෙම අපි බීජ දාලා ඉවරලා වතුර දානකොට මේ අනිවාර්යෙන් පිදුරු වගේ මොනවා හරි දාන්න ඕන. මොකද නැත්නම් බීජ උඩට එනවා. ඒක හන්දසා සාමාන්‍ය පැල වෙනකොට තවහන උඩට වියනක් ගහන්න ඕන. මොකද හිරු එළියෙන් අපිට ආරක්ෂා කර ගැනීම අනිවාර්යයි සාමාන්‍ය තල පොඩි කාලේ. අන්තිම කාරණාව තමයි බීජ පැලවි සාමාන්‍ය සති 3ක් 4ක් වගේ යනකොට අපිට දැනගන්න පුළුවන් සාමාන්‍ය එතකොට බටු පැලේ කොළ 3ක් 4ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි දවස් 4ක් 5ක් විතර මේක අවුවට හුරු කරන්න ඕනේ. මොකද අපි එකපාරම වහලා තියෙන තවාණෙන් පැල අරගෙන වගාවේ හිටවුවොත් ඒක පැලවලට හානියක් වෙනවා. අද ඔයාලට ගොවිබීමේ තොරතුරු වලින් මම ගෙනාවේ බටු පැල තවාණක් දාගන්න හරි විදිය කොහොමද දාගන්නේ කියලා. මම ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.